ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පෝටර් සහ මායා පාෂාණය 12 වෙනි පරිච්ඡේදය අපේක්ෂාවේ කන්නාඩිය පළමු කොටස නත්තල ළඟාවේ දෙසැම්බර් මාසයේ මැද දිනක උදෑසන හොග්වෝට්ස් අඩි කීපයක් උසට හිමෙන් වැසී තිබිනි. ගඟ ගල් වී තිබිනි. කුරල්ගේ තලප්පාව වටා නටමින් ඔහු පිටුපසින් ගමන් කිරීම සඳහා හිම බෝල කිහිපයක් මායාවට ලක් කළ වීස්ලි නිවුන්නුන් දඬුවමකට ලක් කර තිබිනි. කුණාටුව හරහා ලිපිගෙන ඒමට සටන් වැදුණු බකමූණන් කිහිප දෙනෙකුට ආපසු පියඹීමට පහසු වන තෙක් හැග්‍රිඩ් ප්‍රතිකාර කළේය. නිවාඩුව ආරම්භ වන තෙක් රැඳී සිටීම සියලු දෙනාට අපහසු විය. ග්‍රිෆින්ඩෝ පොදු කාමරය සහ ප්‍රධාන ශාලාව ගින්නෙන් රත් වී තිබුණත් සීතල කොරිඩෝ අයිස්මෙන් වී තිබින. පන්ති කාමරවල ජනේල තද සීත සුළඟින් දෙදරන්නට විය. ඒ හැමටම වඩා අපහසු වූයේ පහළ බිම්ගේ පැවති ප්‍රොෆෙසර් ස්නේප්ගේ පන්තියයි. එහිදී ඔවුන්ගේ ප්‍රාශ්වාස වාතය මීදුමක්සේ ඔවුන් ඉදිරිපිටින් ඉහළ ගිය අතර සියල්ලෝම පුළුවන් උපරිමයට තම උණුසුම් කල්දේරමට ලං වී සිටියෝය. මට හරිම දුකයි. එක් සංයෝජන පන්තියකදී ඩ්‍රේකෝ මෙල්ෆෝයි කීවේය. ගෙවල් වලට එයාලව එපා හින්දා නත්තලට හොග්වොට්ස් වල නවතින්න වෙන අය ගැන. ඔහු එය කීවේ හැරි දෙස බලාගෙනයි. ක්‍රෙබ් සහ ගෝයිල් හක හක ගෑවේය. සිංහ මාළු කෂේරුකා කුඩු කරමින් සිටි හැරි ඔවුන්ව නොසලකා හැරියේය. ක්විඩිච් තරඟාවලියෙන් පසු මෙල්ෆෝයි හිටියටත් වඩා තවත් අප්‍රසන්න වී සිටියේය. ස්ලිදරින් කණ්ඩායම පරාජය වීම පිළිකුල් කළ ඔහු ලබන අවුරුද්දේ හැරි වෙනුවට විශාල කටක් ඇති ගස් ගෙම්බෙක් සීක විදියට දැම්මුත් හොඳයි යයි කියමින් අන් අය සිනා ගැස්සීමට උත්සාහ කළේය. කිසිවෙක් එය විහිළුවක් ලෙස නොසිතූ බව ඔහුට පෙනිනි. මන්ද සියල්ලෝම හැරි තම කොස්ස උඩ රැඳී සිටීමට සරන් කළ අයුරු දැක ඒ ගැන පුදුම වී සිටියෝය. ඒ ගැන කෝපයට සහ ඉරිසියාවට පත් මෙල්ෆෝයි හැරිට හරිහමන් පවුලක් නැති එක ගැන ආපහු සමච්චල් කීමට පටන් ගත්තේය. හැරි නත්තලට ප්‍රයිවට් ඩ්‍රයිව් නොයන එක ඇත්තය. සතියකට පෙර ප්‍රොෆෙසර් මැග්ගොනිගල් පැමිණ නිවාඩුවට නතර වෙන සිසුන්ගේ නම් ලයිස්තුවක් හදන විට හැරි දෙවරක් නොසිතා තම නම දුන්නේය. ඔහුට තමා ගැන කනගාටු සිතුනේ නැත. මෙය මෙතෙක් ඔහුට ලැබුණු හොඳම නත්තල වනු ඇත. වීස්ලි යුවල චාලිව බැලීමට රොමේනියාවට යන නිසා රොන් සහ ඔහුගේ සොහයුරෝද නැවතුනෝය. ඔවුන් සංයෝජන පන්තිය ඉවර වී යද්දී කොරිඩෝව හරස් කරමින් විශාල පයිනස් ගසක් විය. එහි පහලින් විශාල පතුල් දෙකක් එළියට එල්ලී තිබූ අතර මහා සද්දෙන් හතිදාන හඬ හැග්‍රිඩ් එහි පිටුපස සිටින බව කියා පෑවේය. "හායි හැග්‍රිඩ්, උදව්වක් ඕනේද?" අතු ඇතුලෙන් හිස දමමින් රොන් ඇසුවේය. "නෑ, ඒක හරි. ස්තුතියි රොන්. පොඩ්ඩක් අහකට වෙන්න පුළුවන්ද?" ඔවුන්ට පිටුපසින් මෙල්ෆෝයිගේ සීතල ගැරවිල්ල ඇසිනි. "ඔයා සල්ලි කීයක් හරි හොයාගන්න හදන්නේ වීස්ලි? මං හිතන්නේ හොග්වොට්ස් වලින් ගියාට පස්සේ ක්‍රීඩා බාරකරු වෙන්න හිතාගෙන ඇතිනේ. ඔයාගේ පවුල ඉන්න තැන එක්ක බැලුවම අර හැග්‍රිඩ්ගේ පැල මාලිගාවක් වගේනේ." රොන් මෙල්ෆෝයි වෙතට පනිත්ම ස්නේප් පඩිපෙළ නැගගෙන ආවේය. "වීස්ලි." රොන් මෙල්ෆෝයිගේ කබය අතහැරියේය. "එයාව ඇවිස්සුවා ප්‍රොෆෙසර් ස්නේප්." ගස පිටුපසින් තම කෙස් සහිත විශාල හිස දමමින් හැග්‍රිඩ් කීවේය. "මෙල්ෆෝයි එයාගේ පවුලට අපහාස කරා. ඒ කොහොම වුණත් ගහගන්න එක හොග්වොට්ස් නීතිවලට විරුද්ධයි හැග්‍රිඩ්." ස්නේප් සියුම් ලෙස කීවේය. "ග්‍රිෆින්ඩෝ වලින් ලකුණු 5ක් කපනවා වීස්ලි. සතුටු වෙනවා ඊට වඩා කපපු නැති එකට. අයින් වෙනවා හැමෝම." මෙල්ෆෝයි, ක්‍රෙබ් සහ ගෝයල් ගහ තල්ලු කර එහි කූරු බිම හලමින් කොක් හඬලා සිනාසෙමින් එතැනින් ඉවත්ව ගියහ. "මං එයාව අල්ලගන්නම්කෝ." දත්මිටි කමින් රොන් කීවේය. "මේ දවස් වලින් එකකදී මං එයාව අල්ලගන්නම්කෝ. මට උන් දෙන්නම පෙන්නන්න බෑ." හැරි කීවේය. මෙල්ෆෝයිවයි ස්නේප්වයි "අයියෝ, ගණන් ගන්න එපා. නත්තලත් හොඳටම ළඟයි." හැග්‍රිඩ් කීවේය. "මම කියන්නම්, යන් මාත් එක්ක ප්‍රධාන ශාලාව බලන්න. තෑග්ගක් හම්බුණා වගේ තියෙයි." තිදෙනාම හැග්‍රිඩ් සහ ඔහුගේ ගහ පිටුපස ප්‍රධාන ශාලාව දෙසට ගියහ. එහි ප්‍රොෆෙසර් මැග්ගොනිගල් සහ ප්‍රොෆෙසර් ෆ්ලීට්වික් නත්තල් සැරසිලි කරමින් සිටියහ. "ආ හැග්‍රිඩ්, අන්තිම ගහ."
ඒක අර ඈත කෙළවරේම තියන්න පුළුවන්ද? ශාලාව විශේෂ සිරියක් ගෙන තිබිනි. හෝලි ඉති සහ මිසල්ටෝ බිත්ති පුරා එල්ලී තිබිනි. ශාලාව පුරා විශාල ගස් 12ක් වේය. සමහර ගස් අයිස් කැබලි වලින් දිලිසුන අතර සමහර ඒවා ඉටිපන්දම් 100 ගණනකින් එළිය වී තිබිනි. ඔයාලගේ නිවාඩුවට තව කොච්චර කල් තියෙනවද? හැග්‍රිඩ් ඇසුවේය. එකයි හර්මයිනි කීවාය. ඒ කියන්නේ හැරි රොන් අපිට දවල් කෑමට කලින් පැය භාගයක් තියෙනවා. අපි පුස්තකාලට යන්න ඕනේ. ඔව් එයා හරි. තම යෂ්ටියේ කෙළවරින් රන් පැහැ බුබුලු මවා ඒවා අලුතින් ගෙනා ගසේ අතුවල එල්ලෙන ප්‍රොෆෙසර් ෆ්ලිට්වික්ගෙන් ඇස් ඉවතට ගනිමින් රොන් කීවේය. පුස්තකාලෙට? ඔවුන් පසුපස ශාලාවෙන් ඉවතට එමින් හැග්‍රිඩ් කීවේය. මේ නිවාඩුව ඔන්න මෙන්න තියලා. හරි උනන්දුයිනේ නේද? අපි වැඩ කරන්නේ නෑ. හැරි උද්‍යෝගින් කීවේය. ඔයා නිකලස් ෆ්ලෙමල් ගැන කියපු දවසේ ඉඳලා අපි එයා කවුද කියලා හොයනවා. ඔයා මොකක් කරනවා? හැග්‍රිඩ් ගැස්සුනේය. මේ අහන්න මම ඔයාලට කිව්වානේ එක අතාරින්න. ඒ බල්ලා රකින්න දේ ගැන ඔයාලට වැඩක් නෑ. අපිට දැනගන්න ඕනේ නිකලස් ෆ්ලෙමල් කියන්නේ කවුද කියලා විතරයි. හර්මයිනි කීවාය. ඔයා අපිට ඒක කියලා අපි කරදර වෙන එක නවත්තන්න හිතනවා නම් ඇරෙන්න. හැරි වහා කීවේය. අපි දැනටමත් පොත් 100 ගාණක් බැලුවා. එයා ගැන කොහෙවත් නෑ. අපිට පොඩි ඉඟියක් දෙන්න. මම දන්නවා මං කොහේ හරි එයාගේ නම කියෙව්වා. මම මොකුත් කියන්නේ නෑ. හැග්‍රිඩ් කීවේය. එහෙනම් අපිටම හොයාගන්න වෙනවා. රොන් කීවේය. ඉන්පසු ඔවුන් තරහින් පුපුරන හැග්‍රිඩ් වෙතින් ඉවත්ව පුස්තකාලය වෙත ඉක්මනින් ගමන් කළහ. හැග්‍රිඩ්ගේ කටින් ෆ්ලෙමල්ගේ නම පිට වූ දවසේ සිටම ඔවුන් ඔහුව පොත් පුරා සොයමින් සිටියහ. මන්ද ස්නේප් සොරකම් කරන්නට යන දේ කුමක්දයි සොයා ගැනීමට ඔවුන්ට වෙන ක්‍රමයක් නොවීය. ඔවුන්ට තිබූ ගැටලුව වූයේ නිකලස් ෆ්ලෙමල් පොතකට යාමට කළේ කුමක්දයි නොදන්නා නිසා පටන් ගන්නේ කොහෙන්දයි නොදැන සිටීමයි. ඔහු 20 වෙනි සියවසේ ශ්‍රේෂ්ඨ මායාකාරවෝ පොතේවත් අපේ කාලයේ ප්‍රකට මායා නාම පොතේවත් හමුවේ නැත. වැදගත් නවීන මායා සොයා ගැනීම පොතෙන් සහ මායාවේ මෑත කාලීන දියුණුවීම් පිළිබඳ අධ්‍යයනයක් පොතෙන්ද අතුරු දහන්ව සිටියේය. ඊළඟට ඇත්ත වශයෙන්ම පුස්තකාලයේ විශාලත්වය පොත් 10000 කොටස් රාක්ක දහස් ගාණක් පටු තීරු 100 ගණනක් රොන් තෝරාගත් තීරුවක රාක්කවල වූ පොත් තැනින් තැනින් අදමින් ඉන්නා අතරේ හර්මයිනි තමන් බැලීමට තීරණය කළ විෂයයන් සහ මාතෘකා ලයිස්තුවක් ඇදගත්තාය. හැරි තහනම් කලාපය වෙත එබිමින් සිටියේය. කීප දිනක සිටම ෆ්ලෙමල් එහි කොහේ හෝ පොතක සිටීදැයි ඔහු සිතමින් උන්නේය. අවාසනාවකට තහනම් පොතක් ලබා ගැනීමට ඔබට ගුරුවරයෙක්ගේ අත්සන සහිත විශේෂ සටහනක් අවශ්‍ය වේ. එවැන්නක් තමන්ට කවදාවත් ලබා ගැනීමට නොලැබෙන බව ඔහු දැන සිටියේය. ඒවායේ වූයේ හොග්වර්ට්ස් වල කවදාවත් උගන්වන්නේ නැති අඳුරු මායාවන්ය. ඒවා කියවන්නේ උසස් සහ ප්‍රබල අඳුරු මායාවන්ට එරෙහි ආරක්ෂාව ගැන හදාරන වැඩි හිටි සිසුන් පමණි. මොනවද ළමේ ඔයා හොයන්නේ? මොකුත් නැහැ. හැරි කීවේය. පුස්තකාලාධිපතිනිය මැඩම් පින්ස් ඔහුට පිහාටු දුවිලි පිහිනයකින් තට්ටු කළාය. එහෙනම් මෙතනින් ගියොත් හොඳයි. යන්න එළියට. තමන් ඉක්මනින් සිතා කතාවක් ගොතා නොගැනීම ගැන දුක් වෙමින් හැරි පුස්තකාලයෙන් එළියට ගියේය. ඔහු රොන් සහ හර්මයිනි ෆ්ලෙමල් ගැන මැඩම් පින්ස්ගෙන් නොඇසීමට දැනටමත් තීරණය කර තිබිනි. ඇයට ඒ ගැන කිව හැකි බව ඔවුන්ට විශ්වාස වුණත් ස්නේප්ට තමන් කරන දේවල් ගැන තොරතුරක් යාමට ඉඩ තැබිය නොහැක. අනිත් දෙදෙනාට මොනාහර ලැබුණාදැයි බැලීමට හැරි එළියේ කොරිඩෝවේ රැඳුනේය. නමුත් ඔහුට වැඩි විශ්වාසයක් තිබුණේ නැත. ඔවුන් සති 2ක් තිස්සේ බලමින් සිටියහ. පන්ති අතරතුර ඔවුන්ට වැඩි කාලයක් නොලැබුණ නිසා එය පුදුමයක්ද නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ මැඩම් පින්ස් බෙල්ල ළඟ හුස්ම ගන්නේ නැතිව නිදාසේ දිගටම සොයා බැලීමකි. විනාඩි 5කට පසු රොන් සහ හර්මයිනි තම හිස් වනමින් ඔහුට එකතු විය. ඔවුන් දවල් කෑමට ගියෝය. මම නැති අතරේ ඔයාලා දිගටම බලනව නේද? හර්මයිනි ඇසුවාය. ඔයාලට මොනාහරි හම්බුනොත් මට බකමුණෙක් එවන්න. ඔයාට පුළුවන් ඔයාගේ දෙමව්පියන්ගෙන් අහන්න. එයාලා ෆ්ලැමිල් ගැන දන්නවද කියලා. රොන් කීවේය. එයාලගෙන් අහන එක පරිස්සම්. හොඳටම පරිස්සම්. එයාලා දෙන්නම දත් දොස්තරලා. හර්මයිනි කීවාය. නිවාඩුව ආරම්භ වීමත් සමගම හැරිට සහ රොන්ට ෆ්ලැමිල් ගැන බොහෝ දේවල් සිතන්නට හොඳ කාලයක් ලැබී තිබිනි. ඔවුන්ගේ නිදන කාමරය වූයේ ඔවුන් දෙදෙනා පමණක් වූ අතර
පොදු කාමරයද සාමාන්‍ය දිනවලට වඩා බොහෝ දුරට හිස්ව පැවතුනින් ගෙනි උදුණු අසලම වූ හොඳ අත්පුටුවක් ලබා ගැනීමට දෙදෙනාටම හැකිවිය. පැය ගණන් වාඩි වී ගෑරුප්පුව ගැසීමට හැකි ඕනෑම දෙයක් පාන්, ස්පංචි, මාෂ්මෙලෝස් කමින් දෙදෙනා මැල්ෆෝයිව නැරපීමට ලක් කිරීමට සැලසුම් හදමින් සිටියෝය. ඒවා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයේ ඒවා වුණත් ඒවා ගැන සාකච්ඡා කිරීමද විනෝදජනක විය. රොන් හැරීට මායා චෙස් ඉගැන්වීමටද පටන් ගත්තේය. එහි ඉත්තන් පණ ඇති ඒවා වීමට අමතරව එය සම්පූර්ණයෙන්ම මගල් චෙස් මෙන් විය. ඒ නිසාම ඒවා යුද්ධයක වූ ඇත්තම යුද සෙබළුන් මෙන් පෙනිනි. රොන්ගේ චෙස් ඉත්තන් ඉතා පරණ සහ කඩතොළු වූ ඒවාය. ඔහුට අයත් හැම දේමමෙන් ඒකත් මුලින්ම ඔහුගේ පවුලේ කාට හරි අයත්ව තිබූ එකකි. මෙහිදී ඒ ඔහුගේ සීයායි. කෙසේ වුවත් පැරණි චෙස් මිනිසුන් පැකිලුණේ නැත. රොන් ඔවුන්ව ඉතා හොඳින් දැන සිටියේ ඔවුන් ලවා තමන්ට අවශ්‍යතය කර ගැනීමට කිසිම කරදරයක් නොවීය. ෂේමස් ෆෙනිගන් දුන් චෙස් මිනිසුන්ගෙන් හැරී ක්‍රීඩා කළේය. ඔවුන් හැරිව විශ්වාස කළේම නැත. ඔහු තාමත් දක්ෂ ක්‍රීඩකයෙක් නොවූ නිසාම ඔවුන් නිතරම නොයෙකුත් අවවාද දෙමින් ඔහුට කෑගැස්වෝය. එය පැටලිලි සහිත විය. මාව එහෙට යවන්න එපා. ඔයාට පේන්නේ නැද්ද? එයාගේ නයිට් වරයාව. එයාව යවන්න. එයාව නැතුණට අපිට පාඩු නෑ. නත්තල් රෑ හැරී නින්දට ගියේ පසුදින ලැබෙන කෑම සහ විනෝදය ගැන සිතමිනි. නමුත් තෑගි ගැන නම් ඔහු බලාපොරොත්තු වුණේම නැත. කොහම වුණත් පසුදා ඔහු උදේම අවදි වූ විට පළමුවෙන්ම ඔහු දුටුවේ ඇඳ පාමුල තිබූ කුඩා පාර්සල් පොදියකි. සුබ නත්තලක්. හැරී නැගිට තම පිටකබාය අඳිද්දී රොන් නිදිමතේ කීවේය. ඔයාටත්? හැරී කීවේය. මේ බලන්නකෝ මට තෑගි හම්බ වෙලා. ඔයා මොනවද බලාපොරොත්තු වුණේ? රාබුද? රොන් තමන්ගේ පොදිය වෙත යමින් ඇසුවේය. එය හැරීගේ එකට වඩා ගොඩක් ලොකු එකක් විය. හැරී උඩම තිබූ පාර්සලය අතට ගත්තේය. එය දුඹුරු පාට ඝනකම් කඩදාසියක ඔතා හැරීගේ නම කොරටුගේ හැග්‍රිඩ්ගෙන් ආ එකකි. එහි ඇතුළත ගොරෝසු ලෙස ලීයෙන් කැපූ බටනලාවක් විය. එය අනිවාර්යයෙන්ම හැග්‍රිඩ් විසින්ම කපන ලද්දක් විය යුතුය. හැරී එය පිම්බෙන් ඉන් මදක් බකමූනෙකුගේ වැනි හඬක් නිකුත් විය. දෙවැනි ඉතා කුඩා පාර්සලය සටහනක් සහිත එකකි. ඔබේ පණිවිඩය ලැබුණා. මෙහි ඔබගේ නත්තල් තෑග්ග තිබේ. වර්නන් මාමාගෙන් සහ පෙට්ටියුනියා නැන්දාගෙන් සටහනට පැන්ස 50 කාසියක් තබා අලවා තිබිනි. ඒක හරි හිතවත් විදිහට ලියලානේ. රොන් පැන්ස 50 ගැන බොහෝ උනන්දු විය. අමුතුයි. ඔහු කීවේය. අමුතු හැඩයක්. මේ සල්ලිද? ඔයා එක ගන්න. රොන් ඒ ගැන සතුටු වූ ආකාරය දෙස බලා සිනාසෙමින් හැරී කීවේය. හැග්‍රිඩ් සහ මගේ මාමයි නැන්දයි. එතකොට මේ කිව්වේ කවුද? මම දන්නවා අරක කාගෙන්ද කියලා. රෝස පාටට හැරෙමින් අපිලිවෙල පාර්සලයකට ඇඟිල්ල දිගු කරමින් රොන් කීවේය. මගේ අම්මා. මම අම්මට කිව්වා ඔයාට තෑගියෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවා කියලා. අයියෝ. ඔහු කෑ ගැසුවේය. එයා ඔයාටත් වීස්ලි ජර්සියක් හදලා. හැරී පාර්සලය ඉරා විවෘත කළෙන් එහි ඝනකම් අතින් ගොතපු එමරල් කොළ පැහැ ජර්සියක් සහ විශාල ගෙදර හදපු ෆජ් කේක් පෙට්ටියක් හමු විය. හැම අවුරුද්දෙම අපිට ජර්සියක් ගොතනවා. තම පාර්සලේ දිගාරමින් රොන් කීවේය. මගේ එක හැමදාම මෙරුම් පාට. අනේ එයා කොච්චර හොඳද? හැරී ඉතා රසවත් වූ ෆජ් කේක් කෑල්ලක් රස බලමින් කීවේය. ඔහුගේ ඊළඟ පාර්සලයේද රස කැවිලි විය. ඒ හර්මෝනිගෙන් ආ විශාල චොකලට් ගෙම්බන් පෙට්ටියකි. ඉන්පසු ඉතිරි වූයේ එක් පාර්සලයක් පමණි. හැරී එය ගෙන අතගා බැලුවේය. එය ඉතා සැහැල්ලු විය. ඔහු එය දිගෑරියේය. දියාරු රිදීමය අලු පැහැ යමක් ලිස්සා පොළවට වැටිනි. එය පොළොව මත රැලි ගැසී තිබෙන අයුරු දුටු රොන් ගැස්සුනේය. මම ඔයා ගැන අහලා තියෙනවා. ඔහු හර්මෝනිගෙන් ලැබුණු සේලු රස බෝංචි පෙට්ටිය අතහරිමින් රහසින් කීවේය. ඒක මම හිතන දේ නම් ඒව ගොඩක් දුර්ලභයි. ගොඩක් වටිනවත් එක්ක. මොකක්ද ඒක? හැරී රිදිපාටින් දිලිසෙන රෙද්ද අහුලා ගත්තේය. එය ඊටමත් අමුතු ලෙස අතට දැනිනි. හරියට වතුරෙන් ගොතපු රෙද්දක් වගේ. ඒ ඉන්විසිබිලිටි ක්ලෝක් එකක්. රොන් විශ්වාසයෙන් කීවේය. මට විශ්වාසයි ඒ ගැන. ඇඳලා බලන්න. හැරී එය තම උරහිස් වලින් පන්නද්දීම රොන් හෝ තිබ්බේය. ඔව් ඒකක් තමයි. පල්ලෙහා බලන්න. හැරී තම කකුල් දෙස බැලූ නමුත් ඒවා තිබුණේ නැත. ඔහු වහා කණ්ණාඩිය බැලුවේය. ඔහුගේ ප්‍රතිබිම්බය ලෙස පාවෙන හිස පමණක් දක්නට ලැබිනි. ඔහුගේ සිරුර සම්පූර්ණයෙන්ම අදිසි වී තිබිනි.
ඔහු ලෝගුව හිස මතට ඇද්දෙන් ඔහුගේ ප්‍රතිබිම්බය සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. අන්න ලියුමක්. රොන් එක්වරම කීවේය. ඒකේ තිබිලා ලියුමක් වැටුණා. ඔහු ලෝගුව ගලවා ලියුම අතට ගත්තේය. එය ඔහු කිසිදින දැක නොතිබූ පටු වැල් අකුරෙන් ලියා තිබිණි. ඔබේ පියා මේ යාමට පෙර මේ මගේ බාරයේ තබන ලදී. එය ඔබට බාර දීමට මේ සුදුසු කාලයයි. එය හොඳින් පාවිච්චි කරන්න. ඔබට සුබ නත්තලක් වේවා. එහි අස්සනක් නොවීය. හැරී ලියුම දෙස බලා සිටියේය. රොන් ලෝගුව අගය කරමින් සිටියේය. මම මේකක් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඔහු කීවේය. ඕනම දෙයක්. මොකද්ද ප්‍රශ්නේ? මොකුත් නෑ. හැරී කීවේය. ඔහුට අමුත්තක් දැනුනි. ලෝගුව එව්වේ කවුද? ඇත්තටම ඒක ඔහුගේ තාත්තාට අයිති වෙලා තිබ්බ එකක්ද? ඔහු කිසිවක් කීමට හෝ සිතීමට පෙර එක්වරම කාමරයේ දොර ඇරී ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් වීස්ලි ඇතුළට පැන්නෝය. හැරි වහා ලෝගුව නොපෙනෙන තැනකට එබුවේය. ඔහු ඒ ගැන තවත් අය දැනගන්නවාට කැමති වූයේ නැත. සුබ නත්තලක්! ඒයි මේ බලන්න, හැරිටත් වීස්ලි ජර්සියක් හම්බ වෙලා. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් දෙදෙනා නිල් පැහැ ජර්සි ඇඳ සිටියෝය. එකක කහ පාටින් ලොකු F අකුරකුත් අනිකේ G අකුරකුත් විය. හැරිගේ එක අපේ ඒවට වඩා හොඳයි වගේ. ෆ්‍රෙඩ් හැරිගේ ජර්සිය අතටගෙන කීවේය. අනිවාර්යෙන් ඔයා පවුල කෙනෙක් නෙවෙයි නම් එයා ඒකට ගොඩක් මහන්සි වෙනවා. ඇයිරොන් ඔයාලා ඒව ඇඳගත්තේ නැත්තේ? ජෝර්ජ් ඇසුවේය. ඉක්මන් කරන්න ඇඳගන්න. ඒව ලස්සනයි, රස්නේ. මට මෙරුම් පාට පෙන්වන්න බෑ. එය හිසමතින් දමමින් රොන් කෑ ගෑවේය. ඔයාගේ එකේ ලියුමක් තිබ්බේ නැද්ද? ජෝර්ජ් සැලකිලිමත් වෙමින් ඇසුවේය. මම හිතන්නේ එයා හිතන්නේ ඔයාට ඔයාගේ නම අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අපි මෝඩ නෑ. අපි දන්නවා අපිට කියන්නේ ජෙඩ් සහ ෆෝජ් කියලා. මොකද්ද මේ සද්දේ? පර්සි වීස්ලි දරනඩු මුහුණින් යුතුව දොරෙන් ඇතුළට එබුණේය. ඔහු තම පාර්සල් දිගහරමින් සිටි බව පෙනුනේ. ඔහු තම අතින් පොඩි වූ ජර්සියක් අල්ලාගෙන ආ නිසායි. ෆ්‍රෙඩ් එය උදුරා ගත්තේය. පී කියන්නේ ප්‍රිෆෙක්ට්. ඒක ඇඳගන්න පර්සි, ඉක්මන් කරන්න. අපි ඔක්කොම අපේ වැඳලා ඉන්නේ. හැරිටත් එකක් ලැබිලා. මට ඕනේ. නිවුන් ඔහුගේ කණ්ණාඩි කුට්ටම වට්ටමින් ජර්සිය ඔහුගේ හිස මතින් බැස්සවීමට උත්සාහ කරද්දී ඔහු වහා කීවේය. එහෙනම් ඔයාද ශිෂ්‍ය නායකයොත් එක්ක ඉඳගන්නෙත් නෑ? ජෝර්ජ් කීවේය. නත්තල් තියෙන්නේ පවුල වෙනුවෙන්. ඔවුන් පර්සිගේ අත් දෙපසට තදවනසේ ජර්සිය බස්සවා ඔහුව කාමරෙන් එළියට ඇදගෙන ගියහ. හැරිගේ මුළු ජීවිතේටම එවැනි නැත්තල් රෑ කෑමක් ලැබී තිබුණේ නැත. රෝස් කළ මහත කළුකුමන් 100ක්, තඹපු සහ රෝස් කළ අර්තාපල්, සොසේජස්, දීසි, බටර් රෙදු බෝංචි බඳුන්, හොඳ උකු සහ රසවත් ක්‍රෑම්බෙරි සෝස් දැමූ රෙදි බෝට්ටු සහ මේසය අසල අඩියෙන් අඩියට වූ මායාකරුවන්ගේ බොන්බොන් ගොඩවල් වලින් සාදය රසවත් සහ විනෝදමත් වී තිබිණි. මේ අනර්ග තෑගි ඩර්ස්ලිවලු හැම විටම මිලදීගත් ඇතුළට ඔවුන්ගේ කුඩා ප්ලාස්ටික් සෙල්ලම්බඩු සහ ඔවුන්ගේ දොහොල් කඩදාසි තොප්පි රංගවා එන දුර්වල මගල් බොන්බොන් මෙන් විය. හැරි ෆ්‍රෙඩ් සමග එක් වී මායාකරුවන්ගේ බොන්බොන් එකක් දෙපසට ඇද්දේය. එය නිකම්ම පිපුරුණේ නැත. එය කාලතුවක්කු හඬක් මෙන් මහා හඬින් පිපිරි ඔවුන් සියල්ලන්ම නිල් පැහැ දුමාරයකින් වැසී ගියේය. ඒ අතරේ ඇතුළතින් පණ ඇති සුදු මීයන් කීප දෙනෙක් සහ රියර් අඩ්මිරාල් තොප්පියක් එළියට විසිවිය. ඉහළ තිබූ ප්‍රධාන මේසයේ උන් ඩම්බල්ඩෝ තම උල් මායා තොප්පිය වෙනුවට මලෙන් ගැවසීගත් රවුම් තොප්පියක් පැළඳ ප්‍රොෆෙසර් ෆ්ලිට්වික් විසින් කියවූ විහිළුවකට සතුටින් සිනාසෙමින් සිටියේය. කලුකුම් මස්වලට පසු උණු නත්තල් පුඩින් පැමිණියේය. තම පුඩිම් කෑල්ලේ තිබූ රිදී සිකල් එකක් හැපි පර්සිගේ දත් යන්තම් නොකැඩි බේරිනි. හැග්‍රිඩ් වයින් බොන ප්‍රමාණය වැඩිවෙත්ම ටිකෙන් ටික රතුවෙනු හැරේ දුටුවේය. අන්තිමේ ඔහු ප්‍රොෆෙසර් මැග්ගොනිගල්ගේ කම්වල සෙපගත්තේ හැරේගේ පුදුමයට ඈ සිනාසී මොහොන රතු කරගත්තාය. ඇගේ තොප්පිය පසකට ඇලවිය. අවසානයේ හැරී මේසයෙන් නැගිට යන විට බොන්බොන් වලට අමතරව බොහෝ දේවලින් අත් බර වී තිබිණි. එහි පුපුරන්නේ නැති ලුමිනස් බැලුම් මිටියක්, තමන්ටම ඉන්නෙක් වවා ගන්නා කට්ටලයක් සහ ඔහුගේ අලුත්ම චෙස් කට්ටලය විය. සුදු පාට මීයන් අතුරුදන් වී සිටියෙන් උන් මිසිස් නොරිස්ගේ නත්තල් කෑම බවට පත්වී ඇති බව හැරිට හැඟිනි. හැරි සහ වීස්ලි සොයුරන් මුළු හැන්දෑවම පිට්ටනියේ හිමබෝල ගසාගනිමින් සතුරින් ගත කළහ. ඉන්පසු සීතලේ තෙමීගෙන හුස්ම අල්ලමින් ඔවුන් ග්‍රිෆින්ඩෝ පොදු කාමරයේ ගිනි උදුන වෙත ආවෝය. එහිදී හැරි තම චෙස් කුට්ටම විවෘත කළෙන්
පළමු වරටම රොන්ට විශිෂ්ට ලෙස පැරදුනේය. ඔහු සැක කළේ පර්සි තමන්ටම එතරම් උදව් කිරීමට ඉදිරිපත් නොවුණා නම් ඒ තරම් නරක විදියට පැරදෙන්නේ නොමැති බවයි. කලුකුම් සැන්විච්, ක්‍රම්පෙට්, ට්‍රයිෆල් සහ ක්‍රිස්මස් කේක් වලින් සමන්විත ආහාර වේලකට පසු ඔවුන් ඕනෑවටත් වඩා බඩ පිරී නිදිමත වූයෙන් පර්සි තම ශිෂ්‍යනායක බැජ් එක හොරකම් කළ ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් පසුපස ග්‍රිෆින්ඩෝ කොළන පුරා පන්නනු බලනවා හැරෙන්නට වෙන යමක් කළ නොහැකි විය. එය හැරීලද හොඳම නත්තල් දිනය විය. නමුත් දවස පුරාම යමක් ඔහුගේ මනසේ හොල්මන් කළේය. ඔහු තම ඇඳට ගිය පසු ඒ ගැන සිතීමට නිදහස තිබිණි. අදිසි ලෝගුව සහ එය එව්වේ කවුද? රොන් කේක් සහ කලුකුම් මසින් කුස පිරී කරදර කරන්නට කිසිම අද්භූත සිතිවිල්ලක් නොමැති වූයේ තම පෝස්ටර් 4 කර්ටන් එක පහත දැමූ විගස නින්දට වැටුණේය. හැරි ඇඳේ පැත්තකින් පහළට නැවී යට තිබූ ලෝගුව එළියට ගත්තේය. ඔහුගේ තාත්තගේ මෙය ඔහුගේ තාත්තාට අයිතිව තිබූ එකකි. ඔහු තම අතේ දිගු ලෝගුව ලිස්සා යාමට ඉඩ හැරියේය. සිල්ක් වලටත් වඩා සිනිඳුයි, සුළඟටත් වඩා සැහැල්ලුයි. එය හොඳින් පාවිච්චි කරන්න. ලියුමේ තිබුණේ එහෙමයි. ඔහුට එය ඇඳ බැලීමට අවශ්‍ය විය. ඔහු සෙමින් ඇඳෙන් බැස ලෝගුව තමාවට ඔතාගත්තේය. තම කකුල් දෙස බිම බැලූ විට සෙවණැලි සහ සඳ එළිය පමණක් දක්නට ලැබිණි. එය විකාර විදිහේ හැඟීමක් ඇති කළේය. එය හොඳින් පාවිච්චි කරන්න. එක් වරම තමා හොඳින්ම අවදි වූවක් වැනි හැඟීමක් හැරයට දැනිනි. මේ ලෝගුව තුළ තමාට මුළු හොග්වර්ට්ස් පාසලම විවෘත වී තිබේ. අඳුර තුළ නිහඬව සිටගෙන සිටි හැරිගේ සිත උද්‍යෝගයෙන් පිරී ගියේය. ලෝගුව තුළ ඔහුට ඕනෑම තැනක ගිය හැකි. ඕනෑම තැනකට. ෆ්ලිච් කවදාවත් දැනගන්නේ නෑ. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න.